දිනය 2004 දෙසැම්බර් 26. එදා සාමකාමී ඉරිදා දවසක්. ඒත් එදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඳුරතම දවස බවට ඒ ලස්සන ඉරිදාව පත්වේ කියලා නම් කවුරුත් හීනකින්වත් හිතන්න නැතුව ඇති. සුමත්‍රා වෙරළට උපෙන් වූ රිච්ටර් මාපක 9.0ක භූමිකම්පාවක් ඇති වී සුනාමි රකුසා ඉන්දියන් සාගරය හරහා හමා හරියටම උදේ 9:15ට ශ්‍රී ලංකාවට ඇතුළු වුණා. මේ උදම් රළ දහස් ගණනක් ජීවිත නැති කර දිවිනි දිස්ත්‍රික්ක 25න් 15කටම දැඩි ලෙස බලපෑම් ඇති කළා. දෙසැම්බර් 31 වන විට රජය විසින් මරණ 27589ක් වාර්තා කර ඇති අතර නිවාස 79000කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. දෙමව්පියන්ට තම දරුවන් අහිමි කළ, දරුවන්ට තම දෙමාපියන් අහිමි කළ, බොහෝ දෙනෙක්ට තම ආදරණීයයන් අහිමි කළ ඒ ඛේදවාචකයට තව දින කිහිපයකින් වසර 21ක් සපිරෙනවා. මෙවන් විපතක් යලි කිසි දිනක අප මව් රටට අත් නොවේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි.